සතෙක්ගේ හැවක් කරපු එක. මේ විශ්වාසයක් තියෙනවා මේ නාගදීප රජමහා විහාරයේ ටිකක් නාගයින් හරියට ගැවසෙනවා කියලා. ඒතු මේ නාග ගෝත්‍රිකයන් මේ ගමේ ජීවත් වෙච්ච නිසා බොහෝ දෙනා විශ්වාස කරනවා ඒ නාග ගෝත්‍රිකයේ කණ්ඩායම් මෙහි දැනටත් එනවා යනවා කියලා. පරණ මැරිච්ච සමනලේ මම ඉතින් සලඹෙක් කියන්නේ එයාලත් දන්නේ නේ. සලඹියා එක්කෙනෙක් දැන් තටු හයිය ගෑගේ. කොහොමද මේ බලන්නක මේ දෙක දිහාට දෙහක් මේ අපි මරපු එකක් නෙමෙයි මේ වැටිලා තිබෙන නිසා මේ අපි ඇහින්දේ. ඓතිහාසික නාගදීප රජමහා විහාරය. මේ පැත්තේ ඉඳලා අපි ආවොත් ඉන්නේ ආන්දාවුල්පත ඉඳලා මේ ඇවිල්ලා බිබිල පාර. එතනින් ආවම තමයි මේ මාර්ගය තියෙන්නේ. මේකට කියන්නේ මේ යන විදිහට බෝඩ් එක ගහලා තියෙනවා නාගදීප රජමහා විහාරය කියලා. ඉතින් අපි එතනට තමයි අද යන්නේ. බලමු හරිම ලස්සන ගමකට යන්නේ මේ බලන්න පාරත් එක්ක. ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය. මෙතන යන්න කෙලින්. ඔයාලා දැක්කනේ එන පාර අපි ආවේ ආන්දාවුල්පතින් බිබිල පාරේ ඇවිල්ලා තමයි මේ නාග විහාරයට නාගදීපයට හැරෙන්නේ. ඉතින් එතනට ආවම මේ වගේ පාකින් එකක් තියෙනවා ඔයාලට වාහනේ පාක් කරගන්න. ඉතින් මේ පැත්තේ එහා පැත්තෙන් අපිට පේනවා නාගදීප වැව. ඉතින් හරිම සුන්දර ඓතිහාසික වැදගත්කමක් තියෙන තැනක්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද එතන අපිට බලන්න පුළුවන් කියලා. සල්ගස් දෙකක්ම තියෙනවා. මේ නාගදීප විහාරය ගැන රජමහා විහාරය ගැන මෙන්න මෙහෙම එතන සඳහන් වෙනවා. මයංගන නාගදීප යන ස්ථාන දෙක එක සමකාලීන යුගයක ආරම්භ වූ බව සඳහන් වේ. ඉතා දීර්ඝ ඉතිහාසයක් නාගදීප විහාරයට ඇති අතර අපි දන්නා පරිදි දෙවන පෑතිස් රජු විසින් අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ මේ ගොඩනගා ඇත. එතකොට මෙතන ආයතන චෛත්‍ය පිළිබඳව මෙම ස්ථානයේ පුරාණ දාගැබ් දෙකක් දක්නට ලැබේ. දැනට දක්නට ලැබෙන විහාරයට ඉහළින් ඇති දාගැබ පැරණිම දාගැබ ලෙස දැක්වෙන අතර මේ මුළු කඳු ගැටයම දාගැබ ලෙස සඳහන් වේ. මේ අනුව බලන විට මෙම
ස්ථානයේ පිහිටි සර්වාත්ම ධාතුන් වහන්සේලා තැන්පත් කළ විශාලම දාගැබ ලෙස මෙය දැක්විය හැක. මෙම දාගැබ ඉදිකරන ලද්දේ කාවන්තිස්ස රජු විසිනි. මෙම දාගැබ කංචුක චෛත්‍ය නමින්ද හැඳින්වේ. ඉදිරිපසින් දක්නට ලැබෙන අඩක් ප්‍රතිසංස්කරණය කර ඇති දාගැබ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකි. මෙහි දැනට කොත් කැරැලි දක්නට ලැබුණද අතීතයේ එසේ නොවීය. ඒ වෙනුවට සෙල් මුවා චන්ත්‍රයන් සවිකර තිබූ බවට අද වුවද එම දාගැබේ මළුවේ අවට වැලීමෙන් දැක බලා ගත හැක. බෝධිය මෙහි පිහිටි බෝධීන් වහන්සේ අෂ්ට පලරුක බෝධීන් වහන්සේ නමක් ලෙස සඳහන් වේ. මෙම බෝධීන් වහන්සේ මල් පහන් පැන් පූජා ද්‍රව්‍ය පුදා වන්දනා කළ විට සිතන පතන බලාපොරොත්තු ඉටුවන බව ජනප්‍රවාදයේ පැවති. විහාර මන්දිරය ගැනත් මෙන විදිහට තියෙනවා. මෙහි විහාර මන්දිර දෙකක් තියෙනවලු. ඉන් එකක් දැනට දක්නට ලැබෙන අතර පුරාණ රජවරු විසින් කරවන ලදී. විහාර මන්දිරය පොළොවට යට වී ඇති බව 1989 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සොයා අපට පෙන්වන ලදී. තවම එහි කැණීම් කටයුතු ආරම්භ කොට නැත. නටබුන් ඉතා පැරණි නටබුන් මෙහි දක්නට ලැබේ. ඒ අතර ඉතා වැදගත් වන්නේ මෙහි ඇති කැටයම් රහිත සඳකඩ පහණය. මේ සඳකඩ පහණ අනුරාධපුරයේ මුල්ලුගේට අයත් බව සිතිය හැක. මෙම සඳකඩ පහණ පොළොවට යට වී ඇති පැරණි විහාරය අසල දක්නට ලැබේ. මේ පුදුවීමට පැමිණි. ඉතින් යන්නේ එහෙමයි මෙතන මේ නාගදීප රජමහා විහාරය ගැන විස්තරය සඳහන් වෙන්නේ. මේ රජමහා විහාරයේ අපිට දාගැබ් දෙකක් දක්නට ලැබෙනවනේ. මේක තමයි පැරණිතම දාගැබ ලෙස හඳුන්වන්නේ මේ විහාරයට උඩින් තියෙන එක. ඉතින් ඒ සම්පූර්ණ කඳු ගැටේම දාගැබල විදිහට තමයි හඳුන්වන්නේ. මේ සමහරට ඒ වගේ එකක් තමයි. මෙතන මේ දේවාලයක කොටස් ගන්න. එතන තියෙන පරණ නැටමු. එමේ මොකක් හරි තිබිච්ච දේවාලයක් හරි ඒ වගේ මොකක් හරි කොටසක් වෙන්නේ. මේ තියෙන්නේ දාගැබේ කොටසක් වෙන්නේ නැති සමහර විට. මොකද අතන සඳහන් වෙනවා මේ කන්දම දාගැබ විදියට. ඉතින් මේකේ ඉතිරි කොටසක් වෙන්නේ නැති මෙතන තියෙන්නේ නිකන් මේකක් තියෙන්නේ දාගැබේ කොටසක් වගේ තමයි. උරග නයි සතෙක්ගේ හැවක් කරපු එක. විශ්වාසයක් තියෙනවා මේ නාගදීප රජමහා විහාරයේ ටිකක් නාගයින් හරියට ගැවසෙනවා කියලා. ඒතු මේ නාග ගෝත්‍රිකයන් මේ ගමේ ජීවත් වෙච්ච නිසා බොහෝ දෙනා විශ්වාස කරනවා ඒ නාග ගෝත්‍රිකයේ කණ්ඩායම් මෙහි දැනටත් එනවා යනවා කියලා. එබැවින් පරණ මැරිච්ච සමනලේ මං දැන් සලඹෙක් කියන්නේ එයාලත් දන්නේ නේ. සලඹයා එක්කෙනෙක් දැන් තටු හයියද යාගේ? ඔව්. කොහොමද තියෙනවා? මේ බලන්නකො මේ දෙක විහාර දෙකක් වගේ.
මේ අපි මරපු එකක් නෙමෙයි මේ වැටිලා තිබෙන නිසා මේ අපි ඇහින්දි ඒක නිසා අපේ පෙරලෙන්න ට මුදුන් මූල තිබ්බනම් ගොඩක් පෙරලෙනවා අඩුයි ඔයාලා දකින්නේ ඊළඟ අනිත් දාගැබ් වහන්සේ. ඒ දාගැබ නම් ඒකේ මුලින් සඳහන් කරනවානේ මතකද ඒකේ කොත් කැරල්ලක් නැහැ කියලා. හරිම සුන්දර වටපිටාවක තියෙන්නේ. මේකෙත් මේ මම හිතන්නේ පහන් පත්තු කරන්න කියලා වෙනවා ලෑස්ති කරලා. එහෙනම් මේ පහන් පත්තු කරන්නේ හදලා තියෙන්නේ නැතිනේ. ආහා. එළිය වැටෙන්න. බලන්න මේක තිබිලා තියෙන්නේ චෛත්‍ය උඩ කොටසේ. මේකට මැණික් ගල් ඔබ වලවලු තිබිලා තියෙන්නේ. ඒතර හඳ වෙලිය වැටුනම දිලිසෙන්න. ඒක පල්ලෙහාට වැටිලා ඉතින්. මේ රවුන්ඩ් කොටසක් තිබිලා තියෙන්නේ මේ චෛත්‍ය උඩම තමයි. ඉතින් ඒ උඩ මේ කොටසට උඩින් තමයි මම පෙන්නපු අර මැණික් ඔබ්බවපු කෑල්ල තිබිලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම දරා වැටිලා. මේ රූපවලත් තියෙන්නේ මේ නාග රූප තමයි වැඩි වශයෙන්ම තියෙන්නේ. ඉතින් ඔයාලත් මහියංගන බදුල්ල පැත්තට ආවොත් මේ නාගදීප රජමහා විහාරයට ඇවිල්ලා යන්න. ඉතින් මේ වගේ ඓතිහාසික වටිනාකමක් තියෙන තැන් බලන්න. ඒ වගේම ඉතින් ආරක්ෂා කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් තව මේ තැන් ගොඩාක් දියුණු වෙන්න ඕන. සමහර තැන් සමහර ඒවා තියෙනවා. ඉතින් අපිට මේක විස්තරයක් හරියටම බලා ගන්න බෑ. ඉතින් කවුරු හරි මේ බලධාරියෙක් හරි මේ වීඩියෝ එකක් බලනවා නම් ඉතින් පොඩ්ඩක් ඉදිරිපත් වෙලා මේවා තවත් වැඩි දියුණු වේවා කියලා වෙන්න මොකක් හරි අදහසක් යෝජනා කරන්න. ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා මේ වගේ තැන් තමතු අනාගතයටත් දකින්න ඉතිරි කරන්න වේවා කියලා මීට වැඩිය හොඳ මට්ටමින්. ඉතින් ඔයාලට එනම් සුබ දවසක්. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට මතකයිනේ අපි නාගදීප රජමහා විහාරයට ගියා. ඔව් බන්ට් එක. නාගදීප රජමහා විහාරයේ තියෙන මෙන්න මේ පැත්තේ. මෙන්න මෙතනින් තමයි තියෙන්නේ. අපි මේ පන්සල ඒ පැත්තේ. කුරුලෙක්. කුස්සෙද්ද ඔද නේද?